ආයුබෝවන් සුරතුරුන්ගේ ලෝකයේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අවුරුදු දෙකකට විතර වගේ පස්සේ තමයි ආයෙ අපි අලුතෙන් වීඩියෝ එකක් දාන්නේ. channel එකේ ගැටලුවක් නිසා වීඩියෝ දාන්න බැරි ප්‍රශ්නයක් තිබුණා. ගොඩක් අය ඒක දන්නවා. ඒකට අපේ WhatsApp group, Facebook group එක ඔක්කොම active එකේ තිබ්බා. දැන් මොනවා හරි ප්‍රශ්න ආපු හැමෝටම උත්තර දීලා තිබුණා. දැන් channel එකේ වීඩියෝ දාන්න බැරි වෙලා තිබ්බ ගැටලු ඔක්කොම හරි. අපි දැන් දිගටම ආයෙ වීඩියෝ දාන්න පටන් ගන්නවා. එහෙනම් අපි අද වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. මේ අපේ 44 වෙනි එපිසෝඩ් එක. අපි අද කතා කරන්න හදන්නේ ඔය සාමාන්‍යයෙන් පරවියන්ට හැදෙන විස බීජ කියන්නේ පරවියන්ට කුකුලන්ට ලව් බර්ඩ් කියන්නේ කුරුල්ල ඕනම වර්ගයේ සත්තුන්ට වගේ කියන්නේ සාමාන්‍ය ගොවිපළ සත්තු ඕනම සතෙකුට සාමාන්‍යයෙන් ඔය බැක්ටීරියා වෛරස් දිලීර වගේ දේවල් සාමාන්‍යයෙන් කූඩු ඇතුලේදී බෝ වෙනවනේ. අද අපි කතා කරන්න යන බෙහෙත් එකකින් කරන්නේ ඒ හැදෙන එක කූඩු ඇතුලේ බෝ වෙන එක වළක්වන එක. මේක බොණ්ඩ දෙන එකක් එහෙම නෙමෙයි. මේක තමයි විරෝසිට් කියලා මේක බෙහෙත් එකක්. මේක සාමාන්‍යයෙන් අපි වලට ෆොටෝ එකක් දාලා තිනවා. මේක ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔය පෙට් ෂොප් වලින් වගේ ගොඩක් වෙලාවට ගන්න පුළුවන්. ඒකෙන් කරන්නේ ඔය සත්තුන්ට සාමාන්‍යයෙන් බෝ වෙන ලෙඩ වර්ග ටික. බැක්ටීරියා වෛරස් දිල දාගෙන සාමාන්‍යයෙන් ඔය අපි කියමුකෝ බෙලි ලෙඩ, ඊට පස්සේ ඔය ගෙඩි ලෙඩේ සාමාන්‍යයෙන් කියන්නේ පරවියන්ට තියෙන දේවල් වලින්. මොකද අපේ වැඩිපුර ඉන්න කට්ටිය ඉන්න channel එකේ පරවිය හදන කට්ටිය. එයාලා ඇතිනේ මේවා. ඒතකොට සාමාන්‍යයෙන් බෝ වෙන ලෙඩ, බෙලි ලෙඩේ, ගෙඩි ලෙඩේ, සාමාන්‍ය ඔය ඇස් ලෙඩ වගේ දේවල් බෝ වෙන දේවල් තව සතෙකුට නිරෝගී සතෙකුට බෝ වෙන්න පුළුවන් දේවල් වළක්ව ගන්න පුළුවන් මෙන්න මේ විරෝසිස් කියන මේ කිමිකල් එකෙන් බෙහෙත් එකෙන්. මේක සාමාන්‍යයෙන් කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපි හිතමුකෝ සතෙක් ජරා කරා. ඒ ජරාව තව එක සතෙකුට පෑගිලා හෝ ඒක උඩට අපි කෑම කෑල්ලක් වෙලා ඒක කෑවොත් දැන් තව කෙනෙකු සතෙකුට බෝ වෙනවනේ. මේක කරන්නේ මේකෙන් කියන්නේ මේ බෙහෙත් එක අරගෙන සාමාන්‍යයෙන් වතුර ලීටරයකට මිලිලීටර් 2.5ක් වගේ ප්‍රමාණයක් ගන්න ඕනේ. අරගෙන ඒක වතුරකට කලවම් කරලා ඒක සත්තුන්ගේ කෑම භාජන අනම්මන ඔක්කොම අයින් කරනවා. ඒ කියන්නේ මේක සතුන්ගේ කියන්නේ සතුන්ට කලවම් වෙන්න හොඳ නෑ ඇඟට. ඒ කියන්නේ අපි හිතමු වතුර භාජනයක් තියෙන වතුර භාජනයේට මේ බෙහෙත් එක විසුනොත් එහෙම ඒක ඊට පස්සේ සතට පෙවෙනවනේ. එහෙම වෙන්න හොඳ නෑ. ඒ වෙලාවට කෑම භාජන වතුර තියෙන ඒවා ඔක්කොම අයින් කරලා ඉවර වෙලා බිමට ඒතොර බිත්තියක් හෝ ලෑලි වගේ තියෙනවනේ ලෑලි වලට සත්තු ටික එළියට දාලා වුණත් ගැටලුවක් නෑ. එහෙම කරන්න පුළුවන් නම් පොඩ්ඩක් මේක ස්ප්‍රේ කරන්න ඕනේ. හොඳට කියන්නේ ස්ප්‍රේ පාරක් කරාට දැම්මට පස්සේ සාමාන්‍ය වතුර ලීටරයකට මිලිලීටර 2.5ක් විතර වගේ මේ බෙහෙත් එකෙන් කලවම් කරලා ඔයාලට පුළුවන් ඊට පස්සේ ඒක ස්ප්‍රේ කරන්න. ඒකෙන් වෙන්නේ විස බීජ දිලීර අනම්මනම් තියෙනවා ඔක්කොම නැති වෙනවා. ඒ කියන්නේ අර බෝ වෙන්න දෙයක් අනම්මනම් මුකුත් කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ දැන් සතෙක් ජරා කරලා ඒක දිලීරයක් හරි විස බීජ ඔය සාමාන්‍යයෙන් ඔය සතුන් බෝ වෙන ඒවා තියෙනවනේ. ඔය ඇස් ලෙඩේ ගෙඩි ලෙඩ වගේ දේවල්, ඒ වගේ දේවල් වයිතින වෛරස් අනම්මනම් තියෙන ඒවා ඔක්කොම කූඩුවේ නැතුව යනවා මේ බෙහෙත්තෙන්. එතකොට දැන් අපි හිතමු ඒක ස්ප්‍රේ කරාට පස්සේ තව කෙනෙකුට හැදෙන්න තියෙන chance එක එහෙම් පිටින්ම නැතුව යනවනේ. ඒක නිසා සත්තුන්ට හැදෙන ලෙඩ ගොඩක් මේකෙන් නවත්ත ගන්න පුළුවන්. හැබැයි අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ මේක කූඩුවට ස්ප්‍රේ කරනකොට අනිත් සත්තුන්ට වැටෙන්නේ නැති වදින්න නැති වෙන්න. ඒ වගේම සත්තුන්ගේ කෑම භාජන, කෑම වතුර භාජන ඒවා කිසිම දෙයකට මේක කලවම් වෙන්නේ නැති. මේක අනිවාර්යයෙන්ම අපි ඔළුවේ තියාගෙන වැඩේ කරන්න ඕනේ. මොකද මේක සත්තුන්ට ඒ කියන්නේ එහෙම අර සතෙක්ට කෙලින්ම මේක ඇඟට යන්න හොඳ නෑ. ඒක නිසා මේක දෙන්නේ ඔය විස බීජ වගේ දේවල් නැති කරන්න කූඩුවේ බිමට ඒ වගේම ඔය වටේට ගහලා තියනවා නම් ලෑලි හෝ බිත්ති මොනවා හරි සිමෙන්තියෙන් හදලා තියනවා නම් ඒ වගේ දෙයකට ඒ ඕනම තැනකට මේක ස්ප්‍රේ කරන්න පුළුවන්. මේකෙන් ඒ හැදෙන්න තියෙන දේවල් බැක්ටීරියා වෛරස් දිලීර හැමදේම මේ නැතු වෙනවා. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් ඕනම එකකට පාවිච්චි කරන්න පුළුවන්. පරවි කූඩු, කුකුල් කූඩු, ඊට පස්සේ අනිත් කූඩු සාමාන්‍ය ලෑලි වගේ දේවල් ගහලා තියෙන අනිත් කූඩු ඕනම කූඩුවකට මේක පාවිච්චි කරන්න පුළුවන්. අපි කලවම් කරන්න ඕනේ අර විදිහට. ඒ කියන්නේ සාමාන්‍ය ලොකු ප්‍රමාණයක් වගේ ලොකු කූඩුවක් වගේ දිනනවා නම් සාමාන්‍යයෙන් මිලිලීටර් 10ක් වතුර ලීටර් 4කට වගේ තමයි කලවම් කරන්න ඕනේ. කලවම් කරලි වල සාමාන්‍යයෙන් ඒ කියන්නේ
එම තමයි සාමාන්‍ය කලවම් කරන්න තියෙන්නේ මිලිටර් 10ක් වතුර ලීටර් 4ක. දැන් සාමාන්‍ය අපේ ලොකු කූඩු නෑනේ. ඒ අර සාමාන්‍ය මිලිලීටර් 10 වතුර ලීටර් 4ක් කලවම් කරලා එක ලීටරයකින් සාමාන්‍යයෙන් අපි හිතමු නිකන් බීම පොලොවක් වගේ නම් වර්ග මීටර් 4ක ප්‍රමාණයකට වගේ මේ ඒක ස්ප්‍රේ කරන්න පුළුවන් එක ලීටරයකින්. ඉතින් ඔයාලට ඒ කියන්නේ ඒ වගේ වර්ග මීටර් 4ක් කියන සාමාන්‍ය සැලකුම් තීර ප්‍රමාණයක් එච්චර ඔයාලගේ ලොකු කූඩු නම් තියෙන්නේ ඒ වගේ ඒ ප්‍රමාණය කලවම් කරගත්තට ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් සාමාන්‍ය වතුර ලීටරයකට මිලිලීටර් 2.5ක් විතර වගේ කලවම් කරලා අරක මේ ස්ප්‍රේ කරන්න. ඒකෙන් ගොඩාක් දුරට ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපි හිතමු පායන කාලයක් වගේ කියලා. පායන කාලෙක නම් ඔය සතුන්ට බෝ වෙන ලෙඩ එතකොට ඒ කාලේට අර සාමාන්‍යයෙන් පායන කාලෙක වගේ නම් ටිකක් අර ඒ කාලෙට හැදෙන ලෙඩ ටික බොහෝ දුරට බෝ වෙන ලෙඩ ටික මග අර ගන්න පුළුවන්. දැන් වෙයි කාලයක් වගේ නම් ඔය සෙම ඊට පස්සේ අනම්ම නම් ඒ කියන්නේ ඔය බිලි ලෙඩ වගේ දේවල් පොඩක් උත්සන්න වෙන්න බලනවනේ. එතකොට ඒවත් මග අරගන්න පුළුවන් මග අරගන්න පුළුවන්. දැන් සතෙක්ගෙන් සතෙකුට බෝ වෙන්න තියෙන ඉඩකඩ අර සාමාන්‍යයෙන් මල ද්‍රව්‍ය වලින් බෝ වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් දුරට අඩු වෙනවා. එතකොට කූඩුව ඇතුලේ නිරන්තරයෙන් ඔය වෛරස් කියන දේවල් රැඳිලා හිටින්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් විදිහට තිබ්බොත් එහෙම අපි කූඩුව අස් කරනකම් හෝ කියන්නේ සාමාන්‍ය මල ද්‍රව්‍ය වල තියෙන කියන්නේ ආයු ජීව ගුණය නැති වෙලා යනකම් ඒක කොහොමත්ම තියෙනවනේ. ඒ කියන්නේ මේ වෛරස් අනම්මනංග බැක්ටීරියා ජරාව වල හරි කූඩු හරි තියෙන දේ තිබුණා අපි කූඩු අස් කරනකම් ගොඩක් දුරට තියෙනවනේ. ඒක සාමාන්‍ය ටික කාලයක් ගිහිලා නැති වෙන්නේ. හැබැයි මේක සාමාන්‍යයෙන් මේ ඔයාලට පුළුවන් නම් මාසෙකට පාරක් විතර වගේ හරි සතියකට දෙකකට පාරක් විතර වගේ හරි අර Tamanට හිතනවනේ දැන් කූඩු සතුන් අසනීප වගේ කියන එනවා හරි. ඉතින් වෙන්න කලින් මේක දැම්මොත් ගොඩක් දුරට කියන්නේ බෝ වෙන්න තියෙන සතු කියන්නේ පිටින් සතෙක් ගෙනල්ලා ඉවරලා සතෙකුට බෝ වෙන්න තිබ්බත් සාමාන්‍යයෙන් අර මං කියන දේවල් වලින් කියන්නේ ඔය තුලේ කියන්නේ බෙටි වලින් වගේ හරි එහෙම මොනවා හරි දෙයකින් බෝ වෙන්න තියෙනවා නම් ඒ ඉඩකඩ 100%ක්ම වගේ මේකෙන් නැතුව යනවා. ඒකෙන් අපිට පුළුවන් සත්තු ටික ගොඩක් දුරට නිරෝගීව තියාගන්න. මං හිතන්නේ ඔයාලට මේක ගොඩක් වටිනවා ඇති. සමහරවිට මේක දන්නව කට්ටියත් ඇති නොදන්න කට්ටියත් ඇති. මේක මේ සාමාන්‍යයෙන් ඔය විස බීජ නාශකයක්. විස බීජ නාශක බෙහෙත් එකක් තමයි මේ ටික තියෙන්නේ. අර අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ මේක සත්තුන්ට යන්නේ නැති වෙන්න. ඒ කියන්නේ සත්තුන්ගේ කෑම භාජන වලට සහ වතුර භාජනයක කලවම් වෙන්නේ නැති වෙන්න ඒවා අයින් කරලා පුළුවන් නම් පරවි වගේ නම් ගැටලුවක් නැහැ නේ සත්තු ටික එළියට දාන්න පුළුවන්. දාලා පොඩ්ඩක් ස්ප්‍රේ පාරක් ගහලා තිබ්බහම ඒක එහෙමම ලී වලට පොළවට උනනවනේ. අර වතුර වගේ රැඳිලා හිටින්නේ නැහැ නේ සත්තුගේ කෑම වලට එහෙම කලවම් වෙන්න. ඒක නිසා ඒ වගේ ඒ විදිහට කරගත කූඩුව ඇතුළත බෝ වෙන ලෙඩ රෝග වලින් 99%ක් විතර වගේම වලක්ව ගන්න පුළුවන්. සත්තු අතරේ 99%ක් විතර වගේම මේ නවත්ත ගන්න පුළුවන්. ඒකින්ද ඔයාලා මේක පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න බෙහෙත් එක. මේක හොඳ බෙහෙත් එකක්. සාමාන්‍යයෙන් ගොඩක් තැන්වල ගන්න දිනවා. ඔයාලට මොනවා හරි බෙහෙත් එහෙම ගන්න අපහසුතාවයක් හරි මොනවා හරි තියෙනවා නම් අපිට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. අපිට පුළුවන් ලංකාවේ ඕනම තැනක ඩිලිවරි කරන්න. ඔයාලට ඩිලිවරි ගාස්තු ගෙවලා ගන්න පුළුවන්. අපිට ඔයාලට මොනවා හරි බෙහෙත් එකක් හෝ විටමින් එකක් අවශ්‍ය නම් හොයාගන්න බැරි පැත්තක් වගේ තියෙනවා නම් අපිට ඔයාලා සල්ලි ඩිපොසිට් කරන්න පුළුවන් නම් අපිට පුළුවන් ඔයාලට ඒවා මේ ඩිලිවරි කරලා දෙන්න. ඔයාලට ඒ පාසුකමත් අපිට සලසලා දෙන්න පුළුවන්. අපි ඉස්සරහට කොහොමත් අපේ පොඩි ස්ටෝ එකක් පටන් ගන්න අදහසක් තියෙනවා. ඔයාලට එහෙම බෙහෙත් වර්ග කියන්නේ හොයාගන්න අඩු බෙහෙත් වර්ග හෝ මොනවා හරි දෙයක් තියෙනවා නම් අපිට ඒ ටික ඔයාලට ඩිලිවරි කරලා දෙන්නත් පුළුවන්. එහෙනම් අදට අපේ වීඩියෝ එක නවත්තනවා. ගොඩ කාලයකට පස්සේ අපි අලුත් වීඩියෝ එක දාලා තියෙන්නේ. ඔයාලා බලලා channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අනිත් යාළුවන්ටත් බලන්න share කරන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපේ WhatsApp group එක තියෙනවා. group එකේ link එක Facebook group එක page එක අපි ඔක්කොගෙම link එක දාලා දෙනවා description එකේ. ඔයාලට පුළුවන් ඒකෙන් අපිව contact කරගන්න. එහෙනම් අද අපේ වීඩියෝ එක ඉවරයි. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙනවා. අපි දිගටම වීඩියෝ කරනවා. මේ අපි ඉදිරි වීඩියෝ එකේදී හම්බෙමු.